සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා ICT විද්‍ය ලංකලගම YouTube channel එකට. ඔයගොල්ලෝ Excel පාවිච්චි කරන්න දැනගෙන හිටියද macro පාවිච්චි කරන්න. Excel වල වැඩ කරද්දී අපි ඕන තරම් macro කියන වචනේ අහලා තියෙනවා, ඒ වගේම දැකලා තියෙනවත් ඇති. කොහොමද macro එකක් run කරන්නේ, කොහොමද macro එකක් record කරන්නේ කියලා ඔයගොල්ලෝ දැන්ට දන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම දන්නේ නැත්නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. මේ වීඩියෝ එකේ මම කියා දෙනවා කොහොමද macro එකක් run කරන්නේ සහ macro එකක් ඊට කලින් record කරගන්නේ ඒ විස්තර ටික. අපි මුලින්ම MS Excel open කරගන්නවා. ඒකේ blank workbook එකකුත් open කරගන්නවා. මම පොඩ්ඩක් screen එක zoom කරගන්නම්. මෙතනදී අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ developer කියන menu tab එක, එහෙම නැත්නම් ribbon tab එක, ඒ වගේම යට macro record කරන macro recorder එක නැත්නම් macro button එක අපිට on කරගන්න වෙනවා. ඒ options දෙක හදාගන්න හැටි මම මුලින් පෙන්නන්නම්. අපිට පුළුවන් මේ menu bar එක උඩ right click කරලා customize ribbon කියන option එක දීලා මෙතන developer කියන තැනට tick එකක් දාගත්තා නම් developer කියන එක මෙතෙන්ට එනවා. ඒ වගේම macro button එක open කරගන්න නම් මේ status bar එක උඩ right click කරලා macro recording කියන එක on කරගන්න. මේ tick එක නැත්නම් tick එක දාගන්න. එතකොට අපිට macro recorder එකක් මෙතෙන්ට add වෙනවා. දැන් මම මෙතෙන්ට monthly එන වියදම් ටික නැත්නම් expenses ටික දාන්න පොඩි form එකක් හදාගන්න හදන්නේ. මම ඒක ටග් ගාලා ඩිසයින් කරගන්නම්. මම මෙතෙන්දී date, description, cost කියලා rows තුනක type කරගත්තා. ඒකට අදාළව ඊළඟ තියෙන column එකේ අදාළ cells තුනේ ඒකට අදාළ තොරතුරු ඇතුළත් කරන්න හරි ගස්සලා මම මෙන්න මෙතෙන්ට බටන් එකක් දාගන්න තමයි මගේ අදහස තියෙන්නේ. එතකොට මගේ අරමුණ තියෙන්නේ මෙන්න මේ cells තුනේ තියෙන තොරතුරු ඇතුළත් කරලා මේ මෙතන තියෙන බටන් එක ක්ලික් කරනකොට මෙන්න මෙතන තියෙන columns තුනකට මේ data ටික add වෙන්න. ඒකෙදිත් මට තව දෙයක් කියන්න ඕනි. අපිට පුළුවන් මේ date කියන එක copy කරලා මෙතෙන්ට දාගන්න, description එක කියන එක copy කරලා මෙතෙන්ට දාගන්න සහ cost එක මෙතෙන්ට copy කරලා දාගන්න. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් මේ date, description, cost කියන තුන right click කරලා copy කරන්න හරි නැත්නම් control එකත් එක්ක C press කරලා copy කරන්න පුළුවන්. මම මෙතෙන්දී මේ විදිහට right click කරලා copy කරගන්නවා. ඊට පස්සේ මට ඕනි මේක මෙතෙන්ට ඇඩ් කරගන්න. මම මෙන්න මේ සෙල් එක උඩ right click කරලා paste options ගොඩක් තියෙනවා. මෙන්න මේකේ transpose කියන option එක දෙනවා. ඒ option එක දෙනකොටම මේ පැත්තට vertical විදිහට තිබිච්ච තොරතුරු ටික මෙයා horizontal විදිහට හදා ගන්නවා. දැන් මට පුළුවන් මේ cells වල දිග හරි ගස්ස ගන්න. cost එක ටිකක් අපි දිගට තියාගමු. මොකද ලොකු amount එකක් එන්න පුළුවන් සහ අපි ඔකට currency format එකක් දාගන්න නිසා. මම ඊට පස්සේ මේ row එක center align කරගන්නවා. ඒ වගේම මම මෙන්න මෙතන cost එකට currency format එකක් දාගන්නවා. ඒ කියන්නේ currency දාලා අපි ලංකාවේ නිසා මම dollar sign එක නැතුව මේකට පාවිච්චි කරනවා RS කියන ශ්‍රී ලංකාවට වෙන් කරපු RS කියන currency එක අකුරට අදාළව පහළට ගියා නම් RS ශ්‍රී ලංකා tamil කියලා පෙන්නනවා. ඒත් RS tamil ශ්‍රී ලංකා කියලා මෙන්න මේ option එක දීලා මම ඕකේ කරනවා. එතකොට මෙතන currency format එකක් හැදෙනවා RS වලින්. ඒ වගේම date එක මට පුළුවන් මෙතන short date කියන එක දෙන්න. එතකොට defaultම එන්නේ මාසය, දිනය සහ අවුරුද්ද වෙන US ක්‍රමයට date එක වැටෙන. කමක් නැහැ අපි මේ විදිහට තියාගමු. description එකට නිදහස් විදිහට වචනයක් type කරන්න තියාගමු. දැන් මම මුලින්ම එක data එකක් sample එකක් add කරගන්නවා. නැත්නම් මේ macro එක run කරනකොට එයාට හිතා ගන්න බෑ කොතනද මේ වැඩේ හරියටම කරන්නේ කියලා. ඒ නිසා මම මුලින්ම date එක අද date එක දාගන්නම් 2025යි 4 වෙනි මාසේ 25 කියලා. enter කරනකොට මෙයා 4/25යි 2025 කියලා හදා ගන්නවා. ඒ කියන්නේ US style එකට US format එකට 4 වෙනි මාසේ 25 වෙනිදා 2025 කියලා මේ හදාගන්නේ. අපිට ඕන එකත් customize කරගන්න පුළුවන්. මම හිතනවා මෙතෙන්දී මට සුදුසුයි කියලා ඒ විදිය. ඊට පස්සේ description එකට මම මගේ cost වියදම් උනේ මොනවද කියලා මම දාන්නේ. මම ගත්තා petrol රුපියල් 1000ක. දැන් අපි මුලින්ම currency එකේ format එක හදාන්න තියෙන හින්දා RS 1000යි කියලා මෙයා automatically හරි ගස්ස ගන්නවා. ආය අමුතුවෙන් දාන්න දෙයක් නැහැ. මම මේ ටික center align කරගන්නවා. මේ තුන්දෙනාව center align කරගන්නවා. අපිට පුළුවන් මේකට ඔය නම් font size එක වැඩි කරලා bold කරලා color එකක් දීලා title එක පොඩ්ඩක් හරි ගස්ස ගන්න.
ඒක ඔයගොල්ලන් කැමැත්ත පරිදි කරන්න පුළුවන්. මේකටත් ඔයනම් පුළුවන් අපිට ඒ වගේම කලර් එකක් දීලා බෝල් කරලා තියාගත්තා නම් පොඩි හඳුනා ගැනීම පහසුවක් වෙනවා. එතනින් පස්සේ දැන් මට ඕනේ මෙතන data එකක් enter කරන්න. date එක, description එක සහ cost එක add වෙලා තිනවා. දැන් බලමු මෙතන macro එකක් copy කරගන්නේ කොහොමද කියලා. ඒකට මම මුලින්ම මෙතන හිස්තැනක් වගේ තිබුණට අපි අලුතෙන් මෙතෙන්ට row එකක් add කරගන්න ඕනේ 8 කියන row එකට. ඒ මොකද එහෙම නොවුනොත් එහෙම අපේ මේ විස්තර ටික හරියට type කරගන්න බැරි වෙනවා අපිට. නැත්තම් මේ macro එක run කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම මුලින්ම මෙන්න මෙතන macro button එක උඩ click කරනවා. ක්ලික් කරනකොට මෙයා macro 1 කියලා macro එකක් ලියා ගන්න හදනවා, රෙකෝඩ් කර ගන්න හදනවා. මම macro එකට නමක් දෙනවා exp කියලා දීලා මම මේක ඕකේ කරනවා. මේ ඕකේ බටන් එක ඔබන වෙලේ ඉඳන් මේ macro එක රන් වෙන්න පටන් ගන්නවා. දැන් මම මෙන්න මේ 8 ඉලක්කම තියෙන නැත්නම් මේ කොලම් නම්බර් එකට right click කරලා insert දෙනවා row එකක්. එතකොට එයා ඒ row එකේ insert කරගන්නවා අලුතෙන්ම. මම මේ insert කරගත්ත row එකේ color එක no color දෙනවා. මොකද නැත්තම් එයා දිගින් දිගට color එකක් දාගන්න පටන් ගන්න හින්දා no fill color එකක් දීලා මම මෙන්න මේ තුන් දෙනාව copy කරගෙන මේ දැන් macro එක run වෙද්දි මම මේ කරන්නේ නැත්නම් macro එක record වෙද්දි. එතකොට මේ තුන් දෙනාව copy කරගෙන මම මෙතන paste කරගන්නවා transpose කියලා. එතකොට මේ තොරතුරු මෙතෙන්ට paste වෙනවා. දැන් මම මේ තුන් දෙනාගේ තොරතුරු delete කරලා macro එක stop කරනවා. දැන් එයා මේ macro එකක් කියන්නේ මේ අපි කරන ක්‍රියාපිළිවෙත proceed එකක් එයා copy කරගත්තා. නැත්නම් එයා record කරගත්තා. මම අතන type කරලා තිබිච්ච තොරතුරක් මෙයා අලුතෙන් row එකක් add කරලා ඒ row එකට transpose විදිහට ඒ data තුන දා ගන්නවයි කියන එක. දැන් මම macro එක stop කරලා තියෙන නිසා දැන් ආයෙ run වෙන්නේ නැහැ. ඒක දැන් record කරගෙන තියෙන්නේ. දැන් මම developer කියන තැනට ගිහිල්ලා අලුතෙන්ම insert menu එකේ තියෙන button එකක් දා ගන්නවා. මේ button එක මම මෙන්න මෙතන ඇඳ ගන්නවා. ඊට පස්සේ මම select කරනවා. මෙතන මම macro එකේ name එක දෙනවා. දීලා ඉවරලා මම okay කරනවා. මෙතන button එක මට rename කරගන්න පුළුවන්. මම update කියලා දා ගන්නවා. එතනින් පස්සේ මේ මොහොතේ නම් මම මෙතන update button එක click කළොත් මෙතෙන්ට අලුතෙන් row එකක් add වෙලා එයා තොරතුරු ටිකක් දා ගන්නවා. මෙන්න මේ විදිහට මම බටන් එක ක්ලික් කරන්න තොරතුරු දා ගන්නවා. මම දැන් මෙන්න මේ අලුතෙන් එකතු වෙච්ච rows තුන මකන්නා. මේ update button එක මම තුන් පාරක් ක්ලික් කරනකොට තමයි එයා එතෙන්ට ගත්තේ. හරි. දැන් මම මෙතෙන්ට බලමු අලුතෙන් data එකක් add කරලා මම දානවා අද date එක 2025යි 4 වෙනි මාසේ 25 මම ගත්තා rice නැත්නම් හාල් මිල දීලා ගත්තා රුපියල් 500ක. හරි. දැන් මම මේක අප්ඩේට් දෙනවා. එයාට අක් ගාලා මොකද්ද කරේ? අර පෙට්‍රල් කියන description එකට නැත්නම් ඒ විස්තරයට උඩින් මොකද්ද කරගත්තේ? එයා rice කියලා දාගත්තා. එතකොට මට පුළුවන් date එක අද date එක මම දාන්නම් 2025යි 4යි 25 මම ගත්තා books ගත්තා 250ක. මම මේ අප්ඩේට් එක දෙනකොටම එයාට අක් ගාලා books 250 කියලා ඇඩ් කරගන්නවා. ඒ වගේම macro එකේ අපි අර ක්ලියර් කරලානේ macro එක ස්ටොප් කරේ. ඒ කියන්නේ අපේ description එකයි date එකයි cost එකයි උඩ තිබිච්චි අපි අර vertical විදිහට හදාගත්තේ නැත්නම් අපි data enter කරන තැන තිබිච්ච තොරතුරු ටික මුලින්ම copy කරලා අලුතෙන් row එකට add කරගත්තා. ඒ වගේම delete කරලා තමයි මම macro එක stop කළේ. එතකොට එදා දන්නවා macro button එක click කරනකොටම නැත්නම් මේ update කියන macro button එක click කරනකොටම එයා දන්නවා මේ data එක copy කරලා මෙතෙන්ට දාලා ටග් ගාලා එයා clear කරගන්න ඕනේ කියලා. ඒ නිසා අපි නැවත නැවත clear කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට අපිට පුළුවන් දිගටම total එක හදාගන්න. අපිට ඕනේ නම් පුළුවන් මෙතන මේකේ total එක යටට එන්න automatically හදාගන්න. ඒ වගේ තව ඕගොල්ලන්ගේ තියෙන Excel knowledge එක පාවිච්චි කරලා මේකට වැඩි දියුණු කරන්න පුළුවන්. මට විශේෂයෙන්ම අවශ්‍යතාවය තිබුණේ මෙන්න මේ macro එක run කරන්න කොහොමද කියලා කියා දෙන්න. මේ වගේ අපිට තව macro වලින් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඉදිරියේදී අපි මේ වගේ වැඩ ටිකක් කරමු. මේ සරලම macro එකක් මේක හරහා බලන්න, මේක try කරලා බලන්න. පල්ලෙහා comment area එකේ ඔයගොල්ලන්ට පුළුවන් comment කරලා අහන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.